ආයිබෝන් ඔයාලට සුබ දවසක්. ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ වෙහිකල් ශ්‍රී ලංකා අපේ අලුත් වීඩියෝ එකක් එක්ක. ඔයාලගේ වාහන Facebook, YouTube, TikTok, WhatsApp කියන channel හරහා ඉතාමත් විකුණා ගන්න අවශ්‍ය නම් description එකේ අපේ WhatsApp link එක යොදලා තියෙනවා. ඒ හරහා ඔයාලට අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒත් එක්කම මොනවා හරි වාහනයක් හොයනවා නම් ඒ වගේ වාහන පිළිබඳව විස්තර දැනගන්න අවශ්‍ය නම් comment section එකේ comment එකක් විදියට යොදන්න. එහෙම නැත්නම් WhatsApp හරහා අපිව සම්බන්ධ කරගන්න කියලා මතක් කිරීම කරනවා. ඒ වගේම වාහන පරීක්ෂා කරන්න කලින් පුජ්‍යලයන්ට මුදල් ගෙවන්න එපා කියන මතක් කිරීම කරනවා. ඒ කියන්නේ වාහන පරීක්ෂා කරන කලින් කිසිම පුජ්‍යලයකට ඇඩ්වාන්ස් දාන්න එපා කියලා මතක් කිරීම කරනවා. යාළුවනි මුලින්ම අරගෙන ආව ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota වර්ගයේ 226 නම්බර් ලොරි රථයක්. මෙම රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් තට්ටු ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන් ටයර් බැටරිද හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ලා තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථයේ තියෙන දැනට ගලේවල ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 27,75,000ක වගේ මුදලක්. රථය සතා පිනෑස් පහසුකම්ද ලබා ගන්න පුළුවන්. ඔයාලට මෙම රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනි මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Mahindra Maxima වර්ගයේ ලොරි රථයක් PQ නම්බර්. රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් තට්ටු ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන් ටයර් බැටරි හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ලා තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථයේ තියෙන දැනට ගලේවල ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 14,75,000ක වගේ මුදලක්. රථය සඳහා පිනෑස් පහසුකම්ද ලබා දෙන්න පුළුවන්. ඔයාලට මෙම රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota Townus වර්ගයේ වෑන් රථයක්. මෙම රථය flat roof වෑන් රථයක්. රථය 1988 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා රෙජිස්ටර් කරලා තියෙන්නේ. පේන්ට් බොඩි කන්ඩිෂන් බොඩි පීලි ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම 2C එන්ජින් එකක් තියෙන්නේ. ධාවන තත්ත්වයේ 100%ක් හොඳ තත්ත්වයේ තියෙනවා. ටයර් බැටරි ඇලෝ වීල්ස් ද හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ලා තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථයේ තියෙන දැනට පිළිමතලාව ප්‍රදේශයේ ඉතාම හොඳ කන්ඩිෂන් එකේ තියෙන වෑන් එකක් දැනට නිවසේ පාවිච්චි කරන්නේ. ඔයාලට රථ සඳහා පිනෑස් පහසුකම්ද ලබා ගන්න පුළුවන්. රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මෙන්න යාළුවනි තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Nissan Sunny වර්ගයේ මෝටර රථයක් 64 නම්බර් 1994 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා රෙජිස්ටර් කරලා තියෙන්නේ. පේන්ට් බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන් ටයර් බැටරිද හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ලා තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථයේ AC, power shutter, power mirror, center lock වගේ පහසුකම් තියෙනවා. ඒ වගේම දැනට තියෙන කොට්ටාව ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 19,90,000ක වගේ මුදලක්. රථය සඳහා පිනෑස් පහසුකම්ද ලබා දෙන්න පුළුවන්. ඔයාලට මේ රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනි මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Suzuki Spezia වර්ගයේ මෝටර රථයක්. මෙම රථයේ නිෂ්පාදිත වර්ෂය ඉන්නේ 2016 වර්ෂයේ රෙජිස්ටර් කරලා තියෙන්නේ 2019 වර්ෂයේ. ඒ වගේම fuel type එක වෙන්නේ petrol, auto gear වගේ පහසුකම් තියෙනවා. රථයේ paint body condition ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම engine running condition, tire battery, alloy wheels ද හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ලා තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. මෙම රථයේ තියෙන දැනට පළවෙනි අයිතිකරු සතුව full option motor රථයක්, airbag, alloy wheel, CD setup, digital meter, DVD setup, fog light, reverse wiper, TV, auto door, bluetooth setup, MP3 player, push start, remote key, reverse camera වගේ පහසුකම් තියෙනවා. ඒ වගේම රථයේ අතරම engine running condition, tire battery ද හොඳ තත්ත්වයේ තියෙනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ලා තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථයේ තියෙන දැනට අවිස්සාවෙල්ල ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 64ක වගේ මුදලක්. රථය සඳහා ඔයාලට අවශ්‍ය නම් පිනෑස් පහසුකම්ද ලබා දෙන්න පුළුවන්. රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනි මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 56 නම්බර් Nissan Caravan වර්ගයේ වෑන් රථයක් 1991 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. රථයේ paint, body condition, body peel ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම engine running condition, tire battery, alloy wheels ද හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ලා තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථයේ තියෙන දැනට වේයන්ගොඩ ප්‍රදේශයේ power steering, bluetooth setup, reverse camera වගේ පහසුකම් තියෙනවා. මුළු වටිනාකම කියන්නේ 66,50,000ක වගේ මුදලක්. දැනට තියෙන වේයන්ගොඩ ප්‍රදේශයේ ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා.
යාළුවනේ මෙන්න තවත් හොඳ තත්ත්වයේ තිබෙන Toyota Corolla 80 වර්ගයේ මෝටර රථයක් 1985 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. පේන්ට් බොඩි කන්ඩිෂන් හොඳ තත්ත්වයේ තියෙනවා. දිරුම් නැහැ කියලා තමයි දැනුවත් කරලා තියෙන්නේ. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර් බැටරි හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් ත අප්ඩේට් පවතිනවා. මුළු වටිනාකම කියන්නේ 10,50,000ක වගේ මුදලක්. ඔයාලට මේ රථ සඳහා ෆිනෑන්ස් පහසුකම් ලබා ගන්න පුළුවන්. රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Suzuki Alto වර්ගයේ මෝටර රථයක්. මේකට 2015 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා රෙජිස්ටර් කරලා තියෙන්නේ. පේන්ට් බොඩි කන්ඩිෂන් හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම 8cc එන්ජින් එකක් තියෙන්නේ. ධාවන තත්ත්වයේ 100%ක් හොඳ තත්ත්වයේ තියෙනවා. ටයර් බැටරි ඇලෝ වීල්ස් හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් ත අප්ඩේට් පවතිනවා. රථයේ Android setup, reverse camera, center lock, remote key වගේ පහසුකම් තියෙනවා. දැනට තියෙන කොට්ටාව ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 40,50,000ක වගේ මුදලක්. රථ සඳහා ෆිනෑන්ස් පහසුකම් ලබා ගන්න පුළුවන්. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ මෙන්න තවත් හොඳ තත්ත්වයේ තිබෙන 202 නම්බර් ත්‍රිරෝධ රථයක්. පේන්ට් බොඩි කන්ඩිෂන් තට්ටු හොඳ තත්ත්වයේ තියෙනවා. එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර් බැටරිද හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථය සඳහා ෆිනෑන්ස් පහසුකම් ලබා දෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota Shell වර්ගයේ වෑන් රථයක්. මෙම රථය 1983 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ෆ්ලැට් රූෆ් දිග මොඩල් දොර 4 වෑන් රථයක්. රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන්, බොඩි පීලි ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම 12 එන්ජින් එකක් තියෙන්නේ. ධාවන තත්ත්වයේ 100%ක් හොඳ තත්ත්වයේ තියෙනවා. ටයර් බැටරි ඇලෝ වීල්ස් හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථයේ තියෙන දැනට ගාල්ල ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 34,50,000ක වගේ මුදලක්. මෙම රථය සඳහා ෆිනෑන්ස් පහසුකම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රථයේ පවර් ස්ටීරින්, පවර් මිරර් වගේ පහසුකම්ද තියෙනවා. රථය වලට ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ මෙන්න තවත් හොඳ තත්ත්වයේ තිබෙන බජාජ් ප්ලැටිනා වර්ගයේ යතුරු පැතියක්. මෙම රථයේ ටයර් බැටරි ටැංකිය හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම 100cc එන්ජින් එකක් තියෙන්නේ. ධාවන තත්ත්වයේ 100%ක් හොඳ තත්ත්වයේ තියෙනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. මුළු වටිනාකම කියන්නේ 4,65,000ක වගේ මුදලක්. දැනට තියෙන නිකවැරටිය ප්‍රදේශයේ රථය සඳහා ෆිනෑන්ස් පහසුකම් ලබා ගන්න පුළුවන්. ඔයාලට මෙම යතුරු පැදිය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Bajaj Discovery 135 වර්ගයේ යතුරු පැදියක්. මෙම රථයේ ටයර් බැටරි ටැංකිය හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන් ද හොඳ තත්ත්වයේ තියෙනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථයේ තියෙන ගාල්ල ප්‍රදේශයේ මුළු වටිනාකම කියනවා 3,20,000ක වගේ මුදලක්. රථ සඳහා ෆිනෑන්ස් පහසුකම් ද අරේන්ජ් කරලා දෙන්න පුළුවන්. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ මෙන්න තවත් හොඳ තත්ත්වයේ තිබෙන 204 නම්බර් බජාජ් 2 ස්ටොක් වර්ගයේ ත්‍රිරෝධ රථයක්. පේන්ට් බොඩි කන්ඩිෂන් තට්ටු හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම 175 එන්ජින් එක තියෙන්නේ. ධාවන තත්ත්වය ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ටයර් බැටරි හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථය සඳහා ෆිනෑන්ස් පහසුකම් ලබා දෙන්න පුළුවන්. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මෝටර රථයක්. මෙම රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර් බැටරි ඇලෝ වීල්ස් ද හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථයේ AC, පවර් ස්ටීරින්, බ්ලූටූත් සෙටප්, රිවර්ස් කැමරා වගේ පහසුකම් තියෙනවා. ඒ වගේම අයිතිකරුගේ අතට ලක්ෂ 15ක් වගේ දීලා 1,18,000 බැකින් වාරික 52ක් පමණ ගෙවා කියන තමයි දෙන්නේ. ඔයාලට මෙම රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා වර්ගයේ මෝටර රථයක්. මෙම රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම දිරුම් කිසිවක් නැහැ. 8cc එන්ජින් එකක් තියෙන්නේ. ධාවන තත්ත්වයේ 100%ක් හොඳ තත්ත්වයේ තියෙනවා. ටයර් බැටරි ඇලෝ වීල්ස් ද හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා.
මෙම රථේ තියෙන දැනට ගලේවල ප්‍රදේශයේ රථයේ AC, power steering, Bluetooth setup, reverse camera වගේ පහසුකම් තියෙනවා. රථයේ අයිතිකරුගේ අතට 9,50,000ක් දීලා 29,000 බැගින් වාරික 39ක් පමණ ගෙවාගෙන යන්න තමයි දෙන්නේ. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තීරයේ දක්වලා තියෙනවා. මෙන්න යාළුවනේ තවත් හොඳ තත්ත්වයේ තිබෙන Toyota වර්ගයේ බස් රථයක්. රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර් බැටරි හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ල තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ත අප්ඩේට් පවතිනවා. රථයේ තියෙන දැනට පුත්තලම් ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 35,000ක වගේ මුදලක්. රථය සඳහා ෆිනෑන්ස් පහසුකම් ලබා දෙන්න පුළුවන්. ඔයාලට මෙම රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා.